ini අපි යන් යන ගමන් කතා කරමු. ඔවුන් ඉතින් මාස ගානක් ප්ලෑන් කරලා හාහා පුරා කියලා කැම්පින් එකක් කරන්න තමයි හදන්නේ. මේ පාර අපි try කළේ ගැම්පියන්ස් ඒ ලොන් වීකෙන්ඩ් එකක් හින්දා ඔක්කොම කැම්පින් fully booked. ඒකින්ද ගැම්පියන්ස් වලට පැයක් කලින් තියෙන මොයිස්ටන් කියන පොඩි ටවුන් එකේ ප්ලේස් එකක් බුක් කරා. පොඩි හම්බුදේකුත් වුණා. අද ඒෆෙල් හොලිඩේ එකනේ. ඉතින් අපි අද කැම්පින් කරන මේ මොයිස්ටන් කියන ගමේ තමයි ඕස්ට්‍රේලියන් ෆුට්බෝල් නැත්නම් ෆුටි පටන් අරගෙන තියෙන්නේ. අපි ඒ ස්මාරකය බලන්නත් ගියා. තෝමස් විල් කියන කෙනා 1950 විතර මේ ගමේ හිටිය ඇබෝජිනල් ළමයි එක්ක එකතු වෙලා මුලින්ම ප්ලේ කරලා තියෙනවා. ඉතින් ඒක පස්සේ කාලෙක ෆුටි කියලා මුළු ඕස්ට්‍රේලියාවෙම යාප් වෙලා තියෙනවා. මොයිස්ටන් කියන්නේ හරි ලස්සන පොඩි ටවුන් එකක්. එකම එක ජෙනරල් ස්ටෝර් එකක් තියෙනවා. ඉතින් ලස්සන හඳු ලස්සන වටපිටාව 2024 දෙසැම්බර් ග්‍රැම්පියන්ස් වලින් පටන් ගත්ත ලැබුගේ ඉන්න මොයිස්ටන් වලට පැතිරලා තියෙනවා. මේකෙන් හෙක්ටයාර් 76000ක් විතර ගිනි අරගෙන විනාශ වෙලා තියෙනවා. ඉතින් ඒ අඳුරු මතකයන්ගේ නටබුන් තාම මේ ප්‍රදේශයේ දකින්න පුළුවන්. කතාවෙන් අපි අපේ කැම්ප් ග්‍රවුන්ඩ් එකකට ආවා. ග්‍රැම්පියන්ස් පාර්ක් ස්ටේෂන්. මේක අක්කර 160ක් විතර ප්‍රයිවට් කැම්ප් ග්‍රවුන්ඩ් එකක්. අවුට්ඩෝර් වෙඩින් ෆන්ක්ෂන් එහෙමත් ගන්නවා. මෙතන ගස් කොළන් වලට ලැබු ගින්නෙන් ගොඩක් කලාබහානි වෙලා තියෙනවා. මේ හරි ඉස්සර කෝලලා ගොඩක් හිටියලු. ඒත් මේ ලැබු ගින්නෙන් පස්සේ එක කෝල කෙනෙක් බේතකටවත් හොයාගන්න බැහැලු. මේ අපි ටෙන්ට් එක ගහන අපේ ස්ලොට් එක. හොඳම view එක තියෙන එක විදිහට යාළුවා රෙකමන්ඩ් කළේ මෙතන තමයි. ලස්සන මවුන්ටන් view එකක් තියෙනවා. දැන් තමයි වැඩේ පටන් ගන්න. මේ තියෙන ඔලොගත් එක ටෙන්ට් එකක් ගන්නවා කියන්නේ පට්ට ගේම. ටෙන්ට් එකේ ගොඩක් සේෆ් වෙන්නේ ඕපන් ග්‍රවුන්ඩ් එක. ගස් යටේම ගෙවුවොත් ඔලොගත් එක ලොකු වතු කඩා වැටෙන්න පුළුවන්. එහෙම වෙච්ච සිද්ධි ඕන තරම් තියෙනවා. මේ අපේ 7 වෙනි කැම්පින් එක. ඇත්තටම ඉතින් මේ ලංකාවේ වගේ හොටෙල් ඇකොමඩේෂන් ගන්න ලේසි නෑ. ගොඩක් ගණන්. Airbnb ගත්තා ලොකු ගාණක් යනවා. ඒකින්ද තමයි ඉතින් අපි මේ කැම්පින් වලට ඇබ්බැහි වුනේ. අනිත් එක තමයි කැම්පින් කියන්නේ පට්ට රිලැක්සින්. ඒ වගේම නේචර් එකත් එක්ක ගොඩක් කනෙක්ටඩ්. අම්මලා තාත්තලා නෑදෑයෝ යාළුවෝ නැතුව මේ ජීවත් වෙන ගොඩක් වෙලාවට ස්ට්‍රෙස්. ඒ ට්‍රැවලින් වලින් ඒ ස්ට්‍රෙස් එක අඩු කරගන්න ලොකු හෙල්ප් එකක් දෙනවා. අපි අපේ හිතවත් ෆැමිලි කීපයක් කැම්පින් එක්කන් ඇවිත් තියෙනවා. ඒගොල්ලෝ ගොඩාක් එකෙන් එන්ජොයි කරලා තියෙනවා. සමහර අයට පොඩි මිස්අන්ඩර්ස්ටෑන්ඩින් තියෙනවා. කැම්පින් සීතලද, වැස්සොත් මොකද කරන්නේ, වොෂ්රූම්, ටොයිලට් ප්‍රශ්න. ඒ වුණාට මේවා කැම්පින් වලදී ලොකු ප්‍රශ්න නෙමෙයි. සමහර විට ඒවම තමයි කැම්පින් වල ආතල්. ඉතින් ඔයාලත් කවුරු හරි ඉන්නවා නම් කැම්පින් කරන්න ආසයි බයයි සීන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම කැම්පින් කරන විදිය A to Z කියලා දෙන්න. ඔයා හිතනවා නම් කැම්පින් ජීල්ස් වලට ලොකු ගාණක් යයි කියලා මම කියලා දෙන්නම්. ඩොලර් 200කටත් වඩා අඩුවේ ඕන සේරම කැම්පින් බඩු ටික ලෑස්ති කරගන්න හැටි. ටෙන්ට් එකක් ගහද්දී අපි විමට යූස් කරනවා තාපෝලින් එකක්. ඒක ටෙන්ට් එකේ ආරක්ෂාවටත් අපිට ක්ලීන් කරන්න පහසු වෙන්නත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ටෙන්ට් එක ගහද්දී අනිත් වැදගත්ම දේ තමයි පෙක්ස්. සමහර සයිට් වල පස ගොඩක් බුරුල්. එහෙම වුණොත් ලොකු හුලඟක් ආවම ටෙන්ට් එක පෙක් වලින් ගැලවෙන්න පුළුවන්. ඒක නිසා අපි ටිකක් දිග පෙක් යූස් කරනවා ටෙන්ට් එක ගත්තට පස්සේ.
අපි ටෙන්ට් එකක් ගහද්දී අපේ টොප් ප්‍රයොරිටි එකක් තමයි ඇතුළේ ඉඳන් බලද්දී පේන view එක. උදේ පාන්දර නැගිටලා දොර ඇරිය ගමන් ලස්සන view එකක් පේනවා කියන්නේ වෙනම feeling එකක්. ගොඩක් camp site වල හොඳ views තියෙන්නේ unpowered camp site වල. ඒකට ඉතින් උඩරින්ම simple වෙන්න ඕනේ. ඒක ඉතින් එක එක්කෙනාගේ කැමැත්ත. ගොඩක් ලස්සන camp site තියෙනවා වතුර toilet වත් නැහැ. ඒවා නම් ඉතින් කට්ටක් තමයි. ඔන්න වැඩේ ඉවරයි. ටිකක් පුරුදු වුණාම එච්චර වාත වෙන්නේ නැහැ. කැම්පින් එකේ මම ආසම දෙයක් තමයි outdoor cooking and dining. ගෙදර පුටුවක ඉඳන් බත්තයක් කනවා වගේ ලස්සන දියැලල් ළඟ ඉඳන් කන එක. ගොඩක් ප්‍රයිවට් කැම්ප්ග්‍රවුන්ඩ් වල ෂෙයාර් කිචන් එකක් තියෙනවා. ඒත් මේකේ නෑ. ඒ නිසා අපි අවශ්‍ය ඔක්කොම දේවල් ගේන්න ඕනේ. බත් එහෙම කන එක ලේසි නෑ. අපි සාමාන්‍යයෙන් බඩේරිඟු බාබිකියු දාන්නේ මේකේ කොලේ ඇරලා බටර් ටිකක් ගාලා කොයිල් එකේ ඔතලා බාබිකියු එකට දාලානේ. මේ පාර පොඩි වෙනස් විදිහක් try කළා. බඩේරිඟු කොලේ පිටින් කොයිල් එකේ ඔතලා බාබිකියු දානවා. මද රස්නේ ටිකක් වෙලා වැඩිපුර වෙලාවක් තැම්බෙන්න අරිනවා. මේකේ තෙල් දාලා නැහැ, පිච්චිලා නැහැ. හොඳටම කිරිරහයි. කැම්පින් එකක් කම්ප්ලීට් වෙන්න පොඩි වැස්සක් වහින්නත් ඕන. වැස්සේ සද්දේ ෆීලිං එකත් එක්ක කොහොමද පොඩි නිින්දක් දාන්න තිබ්බනම්. ටෙන්ට් එක ඇතුලේ තෙමෙයිද වතුරට ඩැමේජ් වෙයිද කියලා බය වෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ. කැම්පින් එක අයිකන් එක තමයි කැම්ප් ෆයර් කියන්නේ. මෙතන නම් එයාලා ලොකු ෆයර් පිට් එකක් arrange කරලා තිබ්බා. ඒත් අපි අපේ කැම්ප් ටික හදාගන්න අපේ පොඩි portable ෆයර් පිට් එක පත්තු කරගත්තා. මෙයාලා අපිට ඔෆර් කළා complimentary night tour එකක්. රෑ 9ට විතර වටපිටාව ඉන්න සත්තු බලන්න. ඉතින් අපි කැන්ගරු, වොලබි, ආවෝ, පොසොන්, ඉබ්බෝ වගේ ගොඩක් සත්තු දැක්කා. කැම්ප් සයිට් එකේ අයිතිකාරයා ටොම් තමයි අපි එක්කන් ගියේ. එයා ලස්සන කතා ටිකකුත් කිව්වා. ඒවා වෙනම වීඩියෝ එකකින් කියන්නම්. ඔන්න ඔහොම තමයි මේ කැම්පින් එක ඉවරුනේ. ඉතින් මං කලින් කිව්වා වගේ කැම්පින් කියන්නේ අපේ ස්ට්‍රෙස් එක නැති කරගන්න, ෆැමිලි බොන්ඩින් වැඩි කරගන්න, ලෝ බජට් කරන්න පුළුවන් පට්ට වැඩක්. ඔයාලා try කරලා බලන්න. හරි, අන්තිමට වෙනද වගේ ඉල්ලනවා මගේ YouTube එක subscribe කරන්න, මේ වීඩියෝ එක ඔයගොල්ලෝ යාළුවන්ට share කරන්න. ඔයාලට හිතන දේ මේක comment කරන්න. එහෙනම් ආයෙ සෙට් වෙනකම් හැමෝටම ජය වේවා.